Good morning travelers. අපි අද යනවා මේ හෝටන් ප්ලේන්ස් යනවා. මේ අමෝ නුවරඑළිය ටවුන් එකේ හරි ලොකු මීදුමක් තිබ්බා. ඒත් පොඩක් අම්බේවල ෆාම් එක පහු වුණාට පස්සේ අර තියෙන මීදුම ගතිය ටිකක් අඩුයි. ඉතින් මේ අපි දැන් ඉන්නේ මේ අම්බේවල ස්ටේෂන් එක පහු කරලා යන ගමන් මේ දැන් චුට්ටක් අවුව තියෙනවා. හැබැයි අනේ මම ප්‍රාර්ථනා කරනවා මේ ගානටම තියන්න කියලා. මොකෝ මේ අපි ගොඩක් ආසාවෙන් යන ට්‍රිප් එක මගේ ෆස්ට් ටයිම් යන්නේ. ඉතින් මේ අපි ගිහින් බලමු. තව විනාඩි 40ක් විතර දුර යන්න තියෙනවා. ඉතින් අපි ගිහින් බලමු එහෙනම්. බයි. එයා නිකන් හරි ආඩම්බරකාර ගමනක් යනවා දැක්කද? නෝලේ. අපේ ජාතික පක්ෂියා අතන ඉන්න ගොඩක් ගෝන් ටිකක් ඒක දුවන වඩලන් හයයි මේ ඒක කැම දෙන්න එපා මේ උලා මේකට පුරුදු වෙනවා වට අපි දැන් යනවා පාර බෙදෙන තැනට එතෙන්දී අපිට සිලෙක්ෂන් දෙකක් තියෙනවා. ලෝකාන්තයේ මුලින් හම්බ වෙනවා වම් අත පැත්තට. කිලෝමීටර් 2යි. මුංචි ලෝකාන්තය. ඔව්. ඔක්කොම 10ක් තියෙනවා කිව්වනේ 9ක්. ඊට වඩා වැඩි. 9 ගණන්. 1යි 6යි. බේකසල්ලට මේ පැත්තෙන් අහුවෙන්නේ අන්තිමට. මේ පැත්තෙන් බේකසල්ල ගියොත් මුලින් අහුවෙන්නේ. කොහමද එකම දුරද? එකම දුර වටේ කරගෙන එකම දුර. ඒනට මීදුම අඩු නිසා මේ පැත්තෙන් ඒතකොට ලෝකාන්තයේ වර්ල්ඩ් සෙන්ටර් එකේ අපිට බලා ගන්න පුළුවන්. දුවන්න උතන චුට්ටක් හෙවුනේ. යා ඒ පාර වෙනස් කළා. අපි යනවා මේ පැත්තේ පහසු කියලා තිබ්බා. මේ පැත්තේ තියෙන පල්ලම කන්ද කොයි හරියට දන්නේ නැහැ තියෙන්නේ. ඒක වෙන්නේ නැති පහසුයි කියනවා ඇත්තේ. මේ සුදු පහසුයි කියන ඇත්තේ මේක මේ පල්ලමට යන්න තියෙන්නේ අපැත්තේ තරගේ කන්ද ඇති මොනවද ළමයි ඔය කරන්නේ අපි ඉතින් අපි ඉස්සරහට මේක දැන් ටිකයි අපි ලස්සන ෆොටෝස් ටිකක් ගන්න හිතන් ඉන්නවා. ඇත්තටම මේ වගේ අඳුමක් හදන් ආවේ මේ ෆොටෝස් ගන්න. නැත්තම් හරි මේක හරිද? ට්‍රැවල් අඳුමක් නෙවෙයි ඇත්තට. මේ ඇත්තටම අපිට ෆොටෝස් ටිකක් ගන්න ඉන්නවා තිබ්බා මේ. හැබැයි එච්චර ලොකු ගාණක් නෑ ඒක මේ හොඳට මේ අවුව පායනකොට. නැත්තම් අර හුලඟත් එක්ක ටිකක් අමාරුයි. මේ නැත්තම් ගානක් නෑ මේ වගේ හොඳට අවුව පායනවා නම් මේ ඉතින් මේ දවල්ලාවත් අපි අද නුවරඑළිය හිටපු නිසා හොඳටම මීදුම් අපිට මේ මීදුමයි වැස්සයි. වැස්ස ටවුන් එකට හරියට වැස්ස සහ මීදුම. ඉතින් මේකේ මේ වටේ ගහලා යනකොට කොහොම වේද කියන්න බෑ. ඔය දැනට ප්‍රශ්නයක් නෑ. මම ප්‍රාර්ථනා කරනවා මේ වටේම ඇවිදලා යනකොට මේ කිසිම ප්‍රශ්නයක් වෙන්න පාට. මොකමද හරි ආසත් වෙන චිමිනි යල්ලට යන්න.
අපි මේ දැන් මේ පයින් යනකම්. එහෙනම් අපි ටික දුරක් ගිහිල්ලා ආයෙත් vlog එක කරමු නේද? ඔව් ටික දුරක් කියන් අපි මොකක් හරි හම්බ වෙන ගයියා. ඒ අතර මේ හරිය නම් ෆොටෝ ගහන්න තැන් නැහැ. තව ඉස්සරහා තැන් ටිකක් තියෙනවා ගහන්න. මගේ අයිඩියා එකේ තින්නේ ඒ හරිය. ඉතින් මේ ෆොටෝස් බලන්න අපේ Instagram එකේ ෆලෝ කරලා තියන්න. නුවන්යන් මනි. ඒ ෆලෝ කරලා තියෙන ලස්සන ෆොටෝස් ටික බලා ගන්න පුළුවන් ඒකෙදී. එහෙනම් අපි දැනට මෙතනින් නවත්තනවා. අපි දැන් ඉන්නේ චිමිනියල්ල ගාව. අපි චිමිනියල්ල මේ ගන් තේරෙද ලස්සනයි. මේ ඇයි දන්නේ නැහැ චිමිනියල්ල කියලා කියන්නේ. ඒක මේ චිමිනියක් වගේද කියලා හිතනවා නේ මම හිතන්නේ. මාල් ලස්සනයි. දැන් අපි වේකස් සර්ල ගාවට ආවා. පල්ලහට යන්න ඕන වේකස් සර්ල ගන්න. හරි පල්ලහට ගිහිල්ලා වේගස් සර්ල ගාවදී පෙන්නන්න. වතුර වැඩිනේ. වතුර හොඳට වතුර පාර තියෙන. සද්ද ඇහෙනවා. අපි දැන් ලෝකාන්ත පැත්තට යන ගමන් මොකද උනේ? ඩාම් දෙපාර. අන්න බලාගෙන. බලාගෙන යන්න. Oh, sarai nih. Aku sarai. Aku sarai nih. Aku juga nggak bisa nih. Matang. Vegan ini amma dah nih. Ini parah nih kisah apa ini? Apa ini udah? Karena ada nih. Masa nggak ada gitu.
බබා ඉන්නේ? අපි දැන් ඉන්නේ මිනි වර්ල්ඩ්සෙන් වල. කන නෑ වගේ දැන් බඩගිනි. අපි වර්ල්ඩ්සෙන් බලලා තමයි මිනි වර්ල්ඩ්සෙන් ආවේ. එන්න එහෙම view එකක් තියෙනවා. අද මේ ආර වස්සට Hi travelers. ඔන්න අපි චිමිනියල්ල බැලුවා, බේකසල්ල බැලුවා, පස්සේ වර්ල්ඩ්සෙන් බැලුවා, මිනි වර්ල්ඩ්සෙන් බැලුවා. අපි අපේ ට්‍රේල් එක සාර්ථක ලෙස නිමා කරන්න ඇවිල්ලා තියෙන්නේ. කිලෝමීටර් කීයක්ද අපි ඇවිත් දවස? කිලෝමීටර් 9කට කිට්ටු වෙනවා. කිලෝමීටර් 9ක් නෙවෙයි කිලෝමීටර් 10කට කිට්ටු වෙන්න ඇවිල්ලා. 9 ගානන්නේ. ඔව් කිලෝමීටර් 10ක්. ඔව්. කිලෝමීටර් 10ක් වෙන්න ඇවිදලා මේ අන්තිම ටික තමයි මේ යන්න දැන් මේ යන්නේ. මේ තව යන්න ඕන තව ටිකක් යන්න තියෙනවා. මේ මාර සතුටක් වෙනවා. මේක ඉවර කරලා මේක හරියන්නේ. අමුතු එක්ස්පීරියන්ස් එකක් ඉතින් වැස්ස නැති එක තමයි හොඳ. වැස්ස නම් මේ එකක්වත් කරන්න වෙන්නේ ඔක්කොම වැඩේ තනි කර විනාශ වෙනවා. වැඩේ තනි කර අබක් වෙනවා. මේ කරගන්න බැරි වෙන බාන මාර ලස්සන view එකක්. මේ අපි ගියේ අන්න අරහින්නේ. ඔව් අපි ගියේ මෙන්න මේ පාරේ. නරහ පාරේ තමයි අපි ගිහින් කෙලිම try මේ පාරේ ඔහොම ගියේ. ඉතින් අපි දැන් එහෙනම් වීඩියෝ එක මෙතනින් මේක නවත්තලා හරි බඩගිනේ අපි දැන් කෑම හදාගෙන ආවා කොයිකරක් කියලා මේ දැන් මේ ළඟ පාටක කැන්ටින් එකක් තියෙන උනාට මේ කන්න දෙයක් නැහැ ගන්න නේද? ඔව්. ඉතින් අපි සෑන්ඩ්විච් හදාගෙන ආවා අපි ඒක කාර් එකේ තියනවා. මේ ඉතින් අපි vlog එක ඉවර කරගන්න ඕනේ මේ අපි හෙට බලාපොරොත්තු වෙනවා අපි එකමාරක බෝමුරල්ලේ ගියා. අපේ ඉර වතුර තිබ්බා අපිට මේ. මම හිතනවා මේ පාර වතුර තියෙයි කියලා. ඒනට අපි දැන් ආයෙ යනවා. ඔව් මේ අපිට අවශ්‍ය විදිහට ඕන ෆොටෝස් ටික ගන්න බැන්න අපි හවසක ගියේ. පොඩ හවසක ගිය නිසා මේ ඉතින් අපි හිතනවා මේ පාර අපිට යන්න පුළුවන් කියලා බෝමුරුවැල්ල, හග්ගල සහ වික්ටෝරියා පා. මේ අපි බලමු එහෙනම් අපි මෙතනින් vlog එක ඉවර කරනවා. හැමෝටම සුබ දවසක්.